මේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සමයයි. අද නිකිනිපුර පසළොස්වක පොහොය දවස. සුපුරුදු විදිහට අපි මේ සූදානම් වෙන්නේ දළදා සෙවන පිවිසුමට. අද දළදා සෙවන වැඩසටහනේ පෙළ ගැස්ම සිදු වෙන්නේ මේ ආකාරයට. අද රාත්‍රියේදී තමයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන්නේ. ඇසළ පෙරහැර මංගල්‍ය සංවිධානය කිරීම ඉතා පහසු කටයුත්තක් නෙමෙයි. ඒ කටයුත්ත කොයි විදිහටද ආරම්භ කරන්නේ? ඒ කටයුත්ත කොයි විදිහටද පෙළගස්වන්නේ කියන එකයි අපි මේ රූපරාමු වලින් පෙන්වන්න හදන්නේ. පරම පවිත්‍ර වූ උතුම් දළදා හාමුදුරුවන් විශේෂයි চিරාත් කාලයක පටන් පෙරහැර මංගල්‍යයන් පවත්වා පූජා සත්කාරය දක්වනු ලබයි. ඒ උතුම් ප්‍රෞಢ උරුමේ වත්මන් පරම්පරාවේ අපිත් ඒ මාහැඟි පෙරහැර මංගල්‍ය උත්සවශ්‍රීයෙන් පවත්වනුයේ දළදා හාමුදුරුවන් කෙරෙහි පවත්නා අපමණ භක්තියනි. අලුත්නුවර උපුල්වන් දේවාල භූමියට අයත් පළ නොදරන කොස්ගහකින් ලබා ගන්නා කප සාම්ප්‍රදායික පූජා චාරිත්‍රයන් මනාව ඉටු කරමින් පෙරහරින් මහනුවර විෂ්ණු දේවාලය වෙත රැගෙන එනු ලබනවා. එසේ රැගෙනා කප ශ්‍රී මහා විෂ්ණු දේවාලයේදී අනෙකුත් දේවාලයන් වෙත බෙදා දීම සිදු කරනු ලබනවා. සුබ නැකත් මුහූර්තයට අනුව සිව් මහා දේවාලයන්හි කප සිටුවීමේ චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා කටයුතු සූදානම් කෙරෙනවා. සාම්ප්‍රදායික සිරිත් ප්‍රකාරව පෙරහැර මංගල්‍ය ආරම්භ වනුයේ සිව් මහා දේවාලයන් මූලික කොට ගනිමින් කප් සිටුවීමේ චාරිත්‍රය ඉටු කිරීමෙනි. රටේ පවතින සෞඛ්‍ය ගැටලුව නිසා මෙවර පෙරහැර මංගල්‍ය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කිරීම සඳහා රාජ්‍යාංශය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය සේවා, ශ්‍රී දළදා මාලිගාවත්, සිව් මහා දේවාලයන්, මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පෙරදැරිව කටයුතු සූදානම් කළා. මෙවර පෙරහැරේදී අපි කලින් ලැබුණු උපදෙස් සහ සෞඛ්‍ය අංශයෙන් ලැබුණු රාජ්‍යාංශයෙන් සහ සෞඛ්‍ය අංශයෙන් ලැබුණු උපදෙස් පරිදි මහජනතාවගේ සහභාගීත්වයෙන් තොරව පෙරහැර පැවැත්වීමට තීරණය කළා. වෙනදට වඩා වෙනසක් වෙන්නේ පෙරහැර මංගල්‍යයේ ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව මේ පෙරහැර පැවැත්වීමක්. ජනතාවට සුවිශේෂීව මේ පෙරහැර දැක බලා ගන්න සජීවීව රූපවාහිනී විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහැර මංගල්‍යයට අවසි කොප්පර පරිත්‍යාග කිරීම පසුගියදා ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණා. උඩට උඩුවියන් පයට පාවඩ සමගින් පෙරහර කරඬු වහන්සේ මංගල හස්තිරාජයා මතින් වඩම්වමින් වීදි සංචාරය කරනු ලබනවා. රන්හිලිගේට ඉහළින් ඔසවන වියන පිළිසකර කිරීමත්
එදා ඉඳලම ආදිවාසී ජනතාව දළදා හාමුදුරුවන්ට තියෙන්නේ පුදුමාකාර ගෞරවයක්. ඒ නිසාම තමයි පළවෙනි රන්දෝලි දවසේ ඔවුන් දළදා මාලිගාවට ඇවිල්ලා දළදා හාමුදුරුවන්ට මේ පැණි පූජා කරන්නේ. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේදී පළමු රන්දෝලි පෙරහර සුවිශේෂී වනවා. අපේ ආදිවාසී ජනතාව වාර්ෂිකව උතුම් දළදා හාමුදුරුවන්ට මේ පැණි පූජාව පවත්වන්නේ එදිනම වීමයි. සාම්ප්‍රදායික ක්‍රමවේදයන් සිරිත් ප්‍රකාරව වනගත වී මේ පැණි සොයා එක්රැස් කරගනු ලබනවා. ආදිවාසී නායකතුමන් සමග ආදිවාසී ජනතාව උදෑසනින්ම සෙන්කරගල නුවරට පැමිණෙනවා. දියවඩන නිලමේතුමන් විසින් ආදිවාසී නායකතුමන් ඇතුළු පිරිස මහත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. දහවල් පූජාව සමගින් එක්වන ආදිවාසී නායකතුමන් සහ පිරිස උතුම් දළදා හාමුදුරුවන් විශේෂයි මහත් භක්තියෙන් යුතුව මේ පැණි පූජා කරනු ලබනවා. ආදිවාසී නායකතුමන් සමග සුහද පිළිසඳරක යෙදීමෙන් අනතුරුව ආදිවාසී ජනතාව වෙත තෑග්බෝග පිරිනැමීමට දියවඩන නිලමේතුමන් කටයුතු කරනවා. චිරාගත සම්ප්‍රදායානුකූලව ආදිවාසී ජනතාව ඔවුන් සිය යුතුයකම් කොටස මහත් වූ භක්තියෙන් අද දක්වා උතුම් දළදා හාමුදුරුවන් විශේෂයි ඉටු කරනු ලබනවා. මේ වසංගත ලෙඩ පුජ්‍ය හින්දා කොරෝනා වසංගත ලෙඩ පුජ්‍ය හින්දා තනමක් මේ කෝණ පුජ්‍යදී මේ අත්න්නේ කණ්ඩායම අඩුතන මන් දුන්නා. දැන් රට පුජ්‍යයේ තිබෙන ගැටලු ප්‍රොජෙක්ට් එක වැඩි තැනෙන් කණ්ඩායමක් ගන්න මං ගච්ඡන්න කොදෝ වුණා. ඉතින් මේ වාර පුජ්‍ය මං ගැච්චුවේ 12ම. ඉතින් ඇත්තදෙනෙම මේ දැන ගැන කතා දමනකොට මාලිගා පුජ්‍යයේ නිලමිල ඇත්තොත් ඒ වගේම මහානායක කපුවල ඇත්තු දෙකමත් ඒ වගේම බදුල්ල පෝරුගම් පුජ්‍ය ජිතාකාරී ලැත්තු සෑසන් පෝරුගම් පුජ්‍ය ජිතාකාරී ලැත්තු මේ පූජාව පළවෙනි රන්දෝලි දින පුජ්‍යයේ උදේ මැච්චට තමයි පූජාව තිබෙන්නේ. ඉතින් මේතනට සූදානම් පුජ්‍ය මන්දු වෙන්න මාස පුජ්‍යයකට විතර උඩතනින් ඉඳ තිබාලා මේ ඇත්තන්ට දින පුජ්‍යයන්ව කලනවා. මේ දන ජිතාකාරී ලැත්තන්නේ මාර්ගෙන් තමයි මේ ඇත්තන්ට පණවිඩ පුජ්‍ය මං ගච්ඡන්නේ. එතකොට ඒබින් මේ තැනට මං ගච්ඡන කණ්ඩායම් කොයි තැනක්ද එහෙම ඒ විස්තර තමයි මම කළා. ඉතින් මේ කෝණ පුජ්‍යයේ මේ ඇත්තන්ට අවතර පුජ්‍ය මන් දුන්නේ 12ක් වගේ තැනමක කණ්ඩායමකට. ඉතින් මේ තැන මේ ළඟතනේදී ආරම්භ තැන මන් දුච්ච එකමක් නෙවෙයි පරම්පරා පුජ්‍යම ඉතිහාසෙම තිබෙන එකමක්. ඉතින් මේ තැන මේ ඇත්තෝ හිටලානවා මේ ඇත්තෝ නායකයල ඇත්තෝ මන්දු වෙලා කෝණ පුජ්‍ය 23ක් මන්දු වෙනවා. ඉතින් මේ කෝණ පුජ්‍ය 23ක් දැන් මේ ඇත්තෝ මේ පූජාව මන්දු කරනවා. මේ ඇත්තන්ට උඩතැනදී මේ ඇත්තන් අප්පිල ඇත්තෝ ඉතින් පරම්පරා පුජ්‍යයට ලොකු තැනේ පින් පුජ්‍යක් මේ අවස්ථාව මේ ඇත්තන්ට මන්දු වෙච්ච එකම ගැන. ඇසළ පෙරහැර මංගල්‍ය වීදි සංචාරය කරද්දී අපි විශේෂයෙන්ම කතා කරන්නේ අපේ සද්ධන්තයන් ගැන. ඒ කියන්නේ අලි ඇත්තු. බලන්න මේ ඇසළ පෙරහැර මංගල්‍යය අලංකාර කරන්න ඒ කට්ටිය ලස්සන ඇඳුම් ඇඳගෙන වීදි සංචාරය කරන හැටි. විචිත්‍ර වූ අලි ඇත් ඇඳුමින් සැරසුණු සද්දන්තයින් කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයට අලංකාරයක් එක් කරනවා. වාර්ෂිකව පෙරහැර මංගල්‍යයට එක්වන මේ හීලෑ අලි ඇත් සේනාවට නැවුම් ඇත් ඇඳුම් අවශ්‍ය වෙනවා. එම අවශ්‍යතාව සැපීම සඳහා පරිත්‍යාගශීලීන් රැසක් පෙරහැර මංගල්‍ය සමයේදී අත්වැල් බැඳ ගන්නවා. දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යයට එක්වන අලි ඇත් පන්තියට අවසි පෙරහැර අලි ඇත් ඇඳුම් පරිත්‍යාග කිරීම පසුගියදා සිදු කෙරුණා.
ඉතාම සතුටු දවසක්. මොකද මේ පළවෙනි වතාවට ජීවිතේ තිබ්බ ලොකුම ආසාවක් ඉෂ්ට කරගත්තා. දළදා මාලිගාවට ඇත්තඳුම් පූජාව කරලා. ඉතින් ඔබ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙන්න කියලා මම හිතනවා. හස්තින්ට වස්ත්‍රාභරණ පූජා කිරීමේ උත්සවය අද පැවැත්වුණා. ඒකට සම්බන්ධ වීම මලද විශාල වාසනාවක් භාග්යක් කියලා මම හිතනවා. මට මේක නිර්මාණය කරේ මා විසින්මයි. මට මාස 10ක් වගේ කාලයක් ගියා. මට සහයෝගය ලබා දුන්නා. ශ්‍රමයෙන් ගොඩක් කට්ටිය සහයෝගය ලබා දුන්නා. ඉදිරියටත් ඇත්තම පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව පසුගිය දවස්වල දළදා මාලිගාවේ සිදුවුණු විශේෂ කරුණුකාරණා ඔබට ඉදිරිපත් කරන්නයි අපේ මේ සූදානම. මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් සමරු මුද්දර නිකුතුවක් සිදු කරුණේ දළදා මාලිගාවේ හේවිසි මණ්ඩපයේදී. දියවර්ණ නිලමේතුමන් පෙරහර කරඬුව වැඩම කරවීම, මංගල හස්තිරාජයා සඳකල මතට පාතැවීම, දෑල ඇතුන් සමගින් පෙරහර හස්තිරාජයා පෙරහරේ ගමන් කිරීම යන සිදුවීම්වලට අදාළව සමරු මුද්දර ත්‍රිත්වයයි. මෙම අවස්ථාවට අනුනායක මාහිම්පාණන් වහන්සේලා, තේවාභාර නායක හිම්පාණන් වහන්සේ, ගරු දියවර්ණ නිලමේතුමන්, තැපැල්පැත්තුමන් එක්ව සිටියා. දළදා මාලිගාවේ නිල ඡායාරූප ශිල්පියා විසින් ලබාගත් ඡායාරූප 3ක් සංගබෝ ඩයස් නම් නිහඬ සිත්තරාගේ නිර්මාණ දායකත්වයෙන් හැඩවීම විශේෂත්වයක්. අඩසියවසක් උතුම් දළදා හාමුදුරන් විශේෂ ඇසළ පෙරහර මංගල්‍යයන්හිදී පෙරහර කරඬු වහන්සේ වඩම්වා සිය යුතුයකම් සහ වගකීම් කොටස මැනවින් ඉටු කළ රාජා හස්තයාගේ 32 වන ගුණ සමරුව පසුගියදා රාජා ඇතා කෞතුකාගාරයේ අසලදී සිදු කෙරුණා. ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඇතුන් සිය ජ්‍යෙෂ්ඨතුමයා සිහිපත් කළේ ගෞරව උත්තමාචාරය දක්වමිනි. නව ඡායාරූප එකතුවක් මෙන්ම රාජා ඇතාගේ සමරු මුද්දරේ ඡායාරූපයක්ද කෞතුකාගාරයට එක් කිරීම මෙහිදී සිදු කෙරුණා. රාජා ඇතා වෙනුවෙන් පළතුරු දානමේ පුණ්‍ය කටයුත්තක්ද සිදු කෙරුණා. ඒ දළදා මාලිගාවේ ඇත්පන්තියට පළතුරු සංග්‍රහයක් ලබා දෙමිනි. මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවර්ණ නිලමේතුමන්, ඇත්පන්තිය භාර ප්‍රදීප් මීයන පලාව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සේවාවන් ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීමට නිරන්තරයෙන් ලබා දෙනවා. එසේ ආයතනික වශයෙන් ලබා දෙන සේවාවට අමතරව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසින් ඔවුන් පෙරහර මංගල්‍යයට සිය දායකත්වය ලබා දෙනවා. පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ගත යුතු සෞඛ්‍ය උපදෙස් අනුව ඊට සහයෝගය වෙමින් පෙරහර මංගල්‍ය සඳහා සහභාගී වන ශිල්පීන්ට සහ සේවා සපයන අයවලුන්ට භාවිත කිරීම සඳහා පානීය ජලය සහ වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප පසුගියදා පරිත්‍යාග කළා. ගරු දිසාපතිතුමාගේත් දියවර්ණ නිලමේතුමාගේත් උපදෙස් පරිදි මහනුවර ටෙලිකොම් පාරිභෝගික සමාජයේ විදිහට අපි තීරණය කරා ඉතා සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මිලිලීටර් 200 ප්‍රමාණයේ මුද්‍රා තබන ලද එක්කෙනෙකුට එකක් භාවිතා කරන්න පුළුවන් වතුර කප්
ඒ දවස් 10ටම අවශ්‍ය ප්‍රමාණයට සකස් කරලා අද දින මෙම දළදා මාලිගා පරිශ්‍රයේදී දිසාපතිතුමාට සහ දියවඩන නිලමේතුමාට සංකේතාත්මකව ටෙලිකොම් පාරිභෝගික සමාජයේ වෙනුවෙන් ඒ බාර දීම සිදු කරා. ඇත්තටම ටෙලිකොම් පාරිභෝගිකයෝ මහනුවර දිස්ත්‍රික්කය පුරා 1,50,000කට වගේ අධික පිරිසක් විසෙනවා. ඉතින් මේ 1,50,000කට අධික වූ පිරිසකින් තෝරාගත්ත 20ක 25ක වගේ සුළු කොටසක් මගින් පිහිටුම් ලැබුණු පාරිභෝගික සමාජයක් මේක. ඉතින් මේ පාරිභෝගික සමාජය වටා මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ ඒකායන අභිප්‍රායක් අරමුණු කරගන්නට. ඒ කියන්නේ සමාජයට වැඩදායී දෙයක් කිරීම අරමුණු කරගෙන තමයි මේ පාරිභෝගික සමාජයේ පිහිටෙව්වේ. ඉතින් එහි කරගෙන ලබන්නේ ඇත්තටම හැම අවුරුද්දකම හැම වසරකම සමාජ සත්කාර 3කට ආසන්න ගානක් අපි කරනවා සමාජයට වැඩදායී පිරිසක් එක අරමුණු කරගෙන. ඉතින් මෙහිදී මෙම වසරේ දෙවන අපේ කාර්ය විදිහට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි තීරණය කරා. ඒ අතින් අතන ගොඩක් සතුටු වෙනවා මෑසල දළදා පෙරහර වෙනුවෙන් මේ වතුර ලබා දීමේ සම්බන්ධ වෙන කලාකරුවන් වෙනුවෙන් වතුර ලබා දීමේ කාර්යය අපිට පුළුවන් වුණා ටෙලිකොම් මහනුවර පාරිභෝගික සමාජය විසින් ඉෂ්ට සිද්ධ කරගන්නට. මේ කාලයට ගැලපෙන විදිහට මේ කොරෝනා වසංගතයෙන් උවදුරෙන් හැකිතරම් මිදෙන්නට ඒකට ගැලපෙන විදිහට අපිට පුළුවන් වුණා මේ වතුර ලබා දීමේ කාර්යය කරන්නට. අතරම ගොඩාක් සතුටු වෙනවා. අපි හැමෝගෙම ජීවිත හැඩ ගැන්විලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය නිසා. මේ අපේ බෞද්ධ සංස්කෘතිය සොයාගෙන යන ගමනේ එක් අවස්ථාවක්. ලක්දිව රජකම් කළ කිත්සිරි මෙවන් මහරජ සමයේදී හේම මාලාවන් සහ දන්ත කුමරුවන් විසින් මෙරටට වැඩම කළ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා වහන්සේ එරකට අතීත රාජ්‍ය පාලකයන් දිවමන් බුදුහිමියන් සේ සලකා වැඳුම් පිදුම් කළහ. තවුස් විස්කත් දන්ත කුමරුවන් සහ හේමමාලා කුමරිය ලංකා පට්ටනයට ශ්‍රී දළදා වහන්සේ රැගෙන පැමිණියා. සිය හිසමත කෙස් කැරලි අතර සංගවා තිබුණු දළදා වහන්සේ ප්‍රථම වරට ලක්දිව පහස ලැබුණේ ලංකා පට්ටනය අසල එවකට තිබූ දේවාලයක දන්ත කුමරුවන් සහ හේමමාලාවන් නවාතැන්ගත් මොහොතේ. ගම්පොළ රාජධානිය ලංකාවේ රාජධානි අතර ඉතා කෙටි කාල පරිච්ඡේදයකින් අවසන් වෙනවා. සාමාන්‍ය අවුරුදු 60ක විතර කාලයකින් මේක අවසන් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට දන්තධාතුන් වහන්සේ වැඩමවීම සහ මෙහි ස්ථානගත කිරීම පිළිබඳව දිග සහ පුළුල් කතාබහක් පේන්නේ නැහැ. ඇත්තටම මීට පෙර මේ අවසාන වෙන කුරුණෑගල රාජධානියෙන් ගම්පලට දළදා වහන්සේ වැඩමවීම සිදු වුණේ කොහොමද කියලා බොහෝ තැන්වල තොරතුරු සඳහන් වෙනවා කියලා හිතා ගන්න තරක් නැහැ. ගම්පල වැඩ සිටි බවට සාධක විතරක් කීපයක් තියෙනවා. ඒකත් වඩා පුළුල් සාධක නෙවෙයි. විශේෂයෙන් එක තැනකදී සිංහල දළදා වංශය සඳහන් වෙලා තියෙනවා නියංගම්පාය නොකියා බොහොම ප්‍රකට නිර්මාණාත්මක ගොඩනැගිල්ලක දළදා වහන්සේ වඩා හිඳවලා තිබුණා කියන ප්‍රකාශයක් විතරක් පේනවා. ඒ ප්‍රකාශය ඇතුළත් වෙනවා එම ගොඩනැගිල්ලේ භූමස්තම්භ සහ සෛලමය පාදම. මෙන්න මේ වගේ වචන කීපයක් විතරක් තියෙනවා. ඒ වචන කීපේ විතරක් ගත්තම එහෙම තැනකට තියෙන්නේ නියංගම්පායි විතරයි. ඒ නිසා එහෙම දළදා වහන්සේ වැඩම වඩා හිඳ වූ තැන නියංගම්පාය කියලා හිතන්න පුළුවන් ඒ සලකුණු ටික විතරයි අපට පැහැදිලි කරගන්න තියෙන්නේ.
ඒ අරුණම නියංගම්පායේ හෝ ගම්පොළ වෙනත් තැනක දළදා වහන්සේ වඩා හිඳුවා තිබුණා කියලා සටහන් වෙන්නේ නැහැ. විගුලත ශිලාලිපියේ සඳහන් වෙන තැන දළදා වහන්සේට පූජා කරපු බව තියෙනවා. ඒකත් එක සාධකයක් විතරයි අපිට මෙහි දළදා වහන්සේ තිබුණා කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම දළදා වහන්සේ කොහොමද කොතනද වැඩ හිටියේ කියලා එහෙම නිශ්චිත කරගන්න අමාරුයි. නමුත් ගම්පොළ දළදා වහන්සේ වැඩ සිටි බව පැහැදිලි වෙනවා මේ සාධක කීපෙම. ඒ සාධක කීපෙම අපට පැහැදිලි කරාම ඒක වඩා හිඳවන්න පුළුවන් සුදුසුම තැන හැටියට තියෙන්නේ නියංගම්පායි විතරයි. නියංගම්පායේ විහාරය ඉදි කරන්නේ 14 වෙනි සියවසේ ජයමාල සිටුවරයාගේ මූලිකත්වයේ. ඊට පෙර දඹදෙණියේ විජයසුන්දරාරාමය කියලා අද හඳුන්වන විහාරයේ දළදා වහන්සේ වැඩ හිටපු තැන. ඒ විහාරයේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ ආකෘතිය පාදම එහි උඩුමහලේ කොටසකුත් තාම පේන්න තියෙනවා. ඒ සියල්ලම නියංගම්පායේ විහාරයේ ගොඩනැගිල්ල ඉදිකිරීම පිළිබඳ තොරතුරු වල තියෙන සටහන් සහ නියංගම්පායේ විහාරයේ අද දකින්න තියෙන සමහර කොටස් විශේෂයෙන් පාදම ගල් කණු සහ ගොඩනැගිල්ලේ දිග පළලවල තියෙන ප්‍රමාණයන් ගත්තම දඹදෙණියේ විජයසුන්දරාරාමයේ ගොඩනැගිල්ලට බොහෝ සමීපයි. ඒවයි අන්තර්ගත ලක්ෂණ නිර්මාණාත්මක ස්වරූප මිනිස් රූපවල ස්වභාවය මේ සියල්ලම දඹදෙණියේවත් එක්ක සමානයි. බිරවයන්නන්ගේ රූප ඒ වගේ රූප විශාල වශයෙන් තියෙනවා දකින්න. ඒ රූපවල තියෙන මිනිස් රූපවල ස්වරූප ඒ මිනිසුන්ගේ නාටිකාංගනාවන්ගේ ඇඟේ ස්වරූප සහ ගම්පොළ නියංගම්පායේ පවතින ලක්ෂණත් අතර සමාන්තර ලක්ෂණ තියෙනවා. ලංකාවේ දිග කාලයක් මේ මං හිතන්නේ අවුරුදු 200ක විතර 100ක එකමාරක 150ක විතර කාලයේ තමයි මේ විකාශනය වෙන්නේ. ඒ නිසා ඒ සමාන්තර කාලයේ කලා නිර්මාණවල සමාන ලක්ෂණ පවතින්න පුළුවන්. ඒ ලක්ෂණ වලින් දැක්කම නියංගම්පාය දඹදිව සහ යාපහුවේ තිබෙන දළදා මැදුරු නමින් හඳුන්වන ගොඩනැගිලි දෙකේම මූලික ලක්ෂණ වලට සමාන ලක්ෂණ පේනවා. නියංගම්පායේ විතරක් දළදා මැදුරක් හැටියට කොහෙවත් සටහන් වෙන්නේ නැහැ. නමුත් අර ලක්ෂණ වලින් අපට පේනවා නියංගම්පාය දළදා මැදුරක් හැටියට භාවිත කරා කියලා. අද මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දවස. වෙනදා වගේ වීදිවල ඉඳගෙන ඔබට පෙරහැර නරඹා දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පවතින සෞඛ්‍ය හේතුන් මත නොහැකිවත් ගෙදර ඉඳන් අන්තර්ජාලය වගේම ජාතික නාලිකාව ඔස්සේ පෙරහැර සජීව නරඹන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ බව මතක් කරමින් ලබන පුන් පොහොය දවසේදීත් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදත් දළදා සෙවණින් සමුවරන්න යනවා. ඔබ සැමට දළදා සමිඳු සරණයි. ඓතිහාසික කන්ද උඩරට ඇසළ මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහරේ නේත්‍රාකර්ෂණ රූප සරණිය මහනුවර වීදිවලට එන්නට නොහැකි ඔබ සැම වෙනුවෙන් රූපවාහිනී හා අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් අගෝස්තු 3 වෙනි නිකිණි පොහෝදා රාත්‍රී 7:30 සිට බැතිසිතින් ඔබ වෙත තිළින කරන වගයි ශ්‍රී දළදා මාලිගාව